ගරු මන්ත්‍රීතුමනි වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2024 වර්ෂයේ ජූනි මාස දෙවන දින රටේ ඇතිවන ගම් අතර ව්‍යසනයන් හමුවේ කියා සිටියේ මේක ස්වභාවික විපතක් නෙමෙයි. අපේ රටේ පාලකයන් විසින් අනුගමනය කරන ප්‍රතිපත්තිවල දෝෂය කියලා තමයි කියා සිටියේ. ඒ වගේම එතුමා සඳහන් කර සිටියා ජනතාව මිය යන්න අවශ්‍ය නැහැ. වැස්ස ස්වභාවික වුණාට අනතුරු ස්වභාවික නැහැ කියලා. නවීන තාක්ෂණය පාවිච්චි කරා නම් මේ ගම් අතර පාලනය කරන්න තිබුණා කියලා. නමුත් 2025 වර්ෂයේ නොවැම්බර් මාස 27 වෙනිදා මැදිහත් වෙච්ච දිට්ටා සිලිකුණාටුව හේතුවෙන් අපේ රටේ පුද්ගලයන් 643 දෙනෙකු මිය ගියා. එතකොට ඔබතුමිලට බැරි වුණාද එදා කියපු ඒ නවීන තාක්ෂණය යොදාගෙන මේ ගම් අතර පාලනය කරන්න? රටට මේ තරම් බලපෑමක් ඇති උනේ ඔබේ පක්ෂය අනුගමනය කරපු ඒ ප්‍රතිපත්තිවල දෝෂයක් නිසා නෙමෙයිද? ආණ්ඩුව හැමතිස්සෙම කියන දෙයට වඩා වෙනස් දෙයක් ක්‍රියා කරන්නේ ඇයි කියලා මම ඔබතුමියගෙන් අහන්න කැමතියි. පාර්ලිමේන්තුව තුළ කියනවා ටකර මග්ගයක් ලක්ෂ 10ක් දෙනවා කියලා. ඒක පාර්ලිමේන්තුව තුළ එහෙම කියලා එළියට ආපුවම කියනවා නෑ අපි ඒක වෙනම ණය යෝජනා ක්‍රමයක් ඔස්සේ තමයි ඒ මුදල දෙන්නේ කියන එක. ආණ්ඩුවේ ඇමතිතුමා කාලය අවසන් වෙනවා. විද්‍යාරත්න ගරු අමාත්‍යතුමා කරපු ප්‍රකාශය අර කඳු මුදුන ගොඩේ නැගලා එතුමා අර ඉරිතලල තියෙන ප්‍රදේශ දැකලා කියනවා මේවා පස් පිරෙවුවා නම් මේ විදිහට නාය යන්නේ නැහැ කියලා. ඇත්තටම ගරු මන්ත්‍රීතුමියනි මෙහිම පස්පුරවල නායයන් සිදුවෙන එක වළක්වන්න පුළුවන්ද? ඇත්තටම ගරු මන්ත්‍රීතුමියනි මේ පැලැස්තර අලවනවට වැඩිය එතුමට වෙන විද්‍යාත්මක පිළිතුරක් මේකට තිබ්බෙම නැද්ද? ගරු මන්ත්‍රීතුමියනි 1957 වර්ෂයේ ලංකාවට ගම් වතුර ආපදාවක් ආපු වෙලාවේ එවකට ඇමරිකානු ජනාධිපතිතුමාගේ වහාම ක්‍රියාත්මක වුණු නියෝගය පරිදි ලංකාවට ආධාර විදියට නැව් 3ක් සහ හෙලිකොප්ටර් 20ක් එනවා. ඒ විතරක් නෙවෙයි ලංකාවේ සුනාමි උදර තිබිච්ච වෙලාවේ ඒ වෙලාවේ ඇමරිකානු නියෝජිතවරු අපේ රටට ඇවිල්ලා ලංකාවේ තත්ත්වය නිරීක්ෂණය කරලා ලංකාවට ආධාර මුදල් ලබා දෙන්නට කටයුතු කරනවා. ඒ විතරකුත් නෙවෙයි 2017 වර්ෂයේ අපේ රටට ගම් වතුර උදරක් ආපු වෙලාවේ ඒ අවස්ථාවෙත් ඇමරිකාවෙන් ලංකාවට සැලකිය යුතු ආධාර මුදලක් ලබා දුන්නා. හැබැයි ගරු මන්ත්‍රීතුමියනි මේ රටට මේ සුලිකුණාටුවක් ඇවිල්ලා මෙච්චර ලොකු විනාශයක් රටට වෙලා තියෙද්දි ඇමරිකාවෙන් අපේ රටට ලැබුණු ආධාරවල කිසියම් අඩුවීමක් දැක් ගන්න ලැබෙනව නේද? ඒකෙන් අපිට පැහැදිලි වෙන්නේ ලෝක බලවතෙක් වෙච්ච ඇමරිකාව වගේ රටක් එක්ක ශ්‍රී ලංකාව වගේ පුංචි රටකට තිබිච්ච සම්බන්ධතාවය කෙමින් දුර්වල වෙලා ගිහිල්ලා කියලා නේද ගරු මන්ත්‍රීතුමියනි?